සුබ දවසක්. ලෝකයේ ප්‍රධාන බලවතෙක් විදිහට ඇමරිකානු රජයට සිද්ධ වෙනවා හිතාගන්නත්වත් බැරි විදිහේ වැසන සහ විපත්ති ගණනාවක් වෙනුවෙන් හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්න. ඒ තර්ජන සමහරක් සාමාන්‍ය වුණත් සමහර ඒවා හුදෙක් හොලිවුඩ් චිත්‍රපටයකින් උදුරාගත්තා වගේ හිතාගන්න බැරි දේවල්. ජාතික ආරක්ෂාව නිසා හුඟක් සැලසුම් රහසිගත වුණත් පුදුම සහගත ලෙස විශාල වශයෙන් නිල මෙහෙයුම් සැලසුම් මේ වන විට ප්‍රසිද්ධියටපත් වෙලා තියෙනවා. මේ ලේඛනවලින් හෙළිවෙන්නේ ඇමරිකානු රජයේ සූදානම් වෙලා ඉන්න බරපතල තත්ත්වයන් ගැනයි. ඒ කියන්නේ නාස්තික ප්‍රහාරයකින් පස්සේ ඇතිවෙන විනාශවල ඉඳලා ව්‍යවස්ථාපිත නියෝග කඩාවැටීම දක්වා සහ සොම්බි කැරලක් වටේ දෙයකට පවා මෙතරම් සංකීර්ණ තර්ජන හමුවේ හමුදාව ෆෙඩරල් ආයතන සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා එකමුතුව වැඩ කරන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්නේ. එහෙනම් බලමු සිතාගත නොහැකි දෙයකට ඇමරිකානු රජයේ සූදානම් කර ඇති අතිශය සවිස්තරාත්මක සැබෑ සහ පුදුම සහගත සැලසුම් 10 මොනවාද කියලා. 10. කොන් ප්ලෑන් 88811. සොම්බි ආධිපත්‍යයට එරෙහි මෙහෙයුම්. කවුන්ටර් සොම්බි ඩොමිනන්ස් ඔපරේෂන්ස්. මේක තමා හැමෝම වැඩියෙන්ම අහලා තියෙන පුදුම සැලසුම. මේකේ නිල නාමය කොන් ප්ලෑන් 88888. කවුන්ටර් සොම්බි ඩොමිනන්ස්. මේක ඇමරිකානු උපාය මාර්ගික අනදෙන මධ්‍යස්ථානය විසින් හදපු රහසිගත නොවන සැලසුමක්. ඇත්තටම මේ සැලසුම හැදුවේ පුහුණු අරමුණු වෙනුවෙන්. සොම්බි තර්ජනයක් කියන්නේ දේශපාලනික වශයෙන් මැදිහත් නොවන මධ්‍යස්ථ සතුරෙක්. ඒ නිසා හමුදා නිලධාරීන්ට අමුතුම මෙහෙයුම් අභියෝගයක් පුහුණු වෙන්න මේ තේමාව උදව් වුණා. මේ සැලසුම ඉතා සූක්ෂමයි. ඔවුන් සොම්බි වර්ගීකරණය පවා කරලා තියෙනවා. වෛරස් නිසා ඇතිවන පැතෝජෙනික් සොම්බීස් ඉඳලා ශාක නිසා ඇතිවන වෙජිටේටිව් සොම්බීස් දක්වා. මෙහෙයුම් අධියර 5ක් තියෙනවා. නිරෝධායන කලාප පිහිටුවීම, මානුෂීය ආධාර සැපයීම සහ අත්‍යවශ්‍ය සේවා ප්‍රතිෂ්ඨාපනය කිරීම වගේ දේවල් මේකට ඇතුළත්. සතුරත් ප්‍රබන්ධ වුණත් මේ සීලුම මෙහෙයුම් පියවර හැදිලා තියෙන්නේ සැබෑ හමුදා මූලධර්ම මතයි. 9. රජයේ අඛණ්ඩ පැවැත්මේ මෙහෙයුම් Continuity of Government COG. COG කියන්නේ න්‍යෂ්ටික හෝ ජෛව ප්‍රහාරයක් වගේ ව්‍යසනයකින් පස්සේ ව්‍යවස්ථාපිත බලය දිගටම පවත්වාගෙන යාමට ඇති සැලසුම් සමූහයයි. මේක සීතල යුද්ධයේ ඉඳන්ම ක්‍රියාත්මක වුණු බරපතලම සැලසුමයි. මේකේ ප්‍රධානම අංගය තමයි උරුමකරුවන් පත්කිරීමේ පද්ධතිය. ජනාධිපතිවරයා, උපසභාපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නායකයන් මිය ගියහොත් හෝ අක්‍රිය වුවහොත් බලය භාර ගැනීමට නිලධාරීන් කල්තියා නම් කිරීම මෙයට ඇතුළත්. ප්‍රසිද්ධ ඩිසයිනේටඩ් සර්වයිවර් සංකල්පය හැදුනේ මෙතනින්. ඒ වගේම රජයේ අත්‍යවශ්‍ය සේවකයන්ට වැඩ කරන්න පුළුවන් ආරක්ෂිත භූගත බංකර් alternate operating facilities සූදානම් කරලා තියෙනවා. වෙස්ට් වර්ජීනියාවේ The Greenbrier Resort එක යට තියෙන බංකරය මේකට හොඳම උදාහරණයක්. 8. ජාතික අභ්‍යවකාශ කාලගුණ උපාය මාර්ගික සැලැස්ම National Space Weather Strategy. සූර්ය ගිනි දැල්ලක්, සෝලර් ෆ්ලෙයා හෝ කොරෝනා ස්කන්ධ නිකුතුවක් CME වගේ ආපදා සොම්බි ප්‍රහාරයක් තරම් විකාරයක් වගේ නොවුනත් මේවා නවීන තාක්ෂණය අඩපණ කළ හැකි සැබෑ ස්වභාවික විපත්. ඇමරිකානු රජය මේ දුර්ලභ තර්ජනයට මුහුණ දීමට මේ සැලසුම හදලා තියෙනවා. මේ සැලැස්ම අවධානය යොමු කරන්නේ විදුලි බල පද්ධතිය, සංනිවේදනය සහ GPS චන්ද්‍රිකා ආරක්ෂා කිරීම කෙරෙහි. අධික CME එකක් නිසා විදුලි රැහැන්ගුල ධාරා ඇති වෙලා ට්‍රාන්ස්ෆෝමර් එකවරම අක්‍රිය වෙලා රට පුරා දිගුකාලීන විදුලිය විසන්ධිවීමක් ඇති වෙන්න පුළුවන්. ඒක වළක්වන්න විදුලි බල කර්මාන්තයේ සමග සහයෝගයෙන් කටයුතු කරලා අවදානමට ලක්විය හැකි කොටස් ඝන හાર્ඩන් කිරීම මෙහිදී සිදු කරනවා. 7. භූමිකම්පා සඳහා ෆේමාහි සැලසුම නිව් මැඩ්‍රිඩ් ෆෝල්ට්. ෆෙමා ආයතනය පුළුල් ස්වභාවික වෙසන සඳහා සැලසුම් තියාගෙන ඉන්නවා. හැබැයි මධ්‍යම ඇමරිකාවේ තියෙන නිව් මැඩ්‍රිඩ් භූකම්පන කලාපයේ නිව් මැඩ්‍රිඩ් සෙයිස්මික් සෝන් දරුණු භූමිකම්පාවක් සඳහා තියෙන සැලසුම තමයි වැගිම සම්පත් අවශ්‍ය කරන ඊට. මේ කලාපයේ භූමිකම්පා ප්‍රාන්ත 8කටත් වඩා දුරට දැනෙන්න පුළුවන්. මේ සැලසුම මගින් විශාල විනාශයක් අපේක්ෂා කරනවා. පාලම්, රෝහල් කඩාවැටීම, මිලියන ගණනක් මිනිසුන් හුදකලා වීම, හමුදා සහයෝගය ලබා ගැනීම, ගුවන් මගින් ආධාර ලබා දීම සහ අත්‍යවශ්‍ය දේවල්, ආහාර, වතුර විශාල වශයෙන් කල්තියා ගබඩා කර තැබීම මේ සැලසුමේ ප්‍රධාන අංගයි. 6. නාසාහි ග්‍රහලෝක ආරක්ෂක සැලැස්ම PDCO. විශාල ග්‍රහකයක් හෝ ධූමකේතුවක්
පෘථිවියට කඩාවැටීමේ තර්ජනයට මුහුණ දීමට නාසා ආයතනය සතු වන්නේ ග්‍රහලෝක ආරක්ෂක සම්බන්ධීකරණ කාර්යාලයයි. ඔවුන්ගේ පළමුම හිම තනයි අඩි 140ට වඩා විශාල විනාශකාරී බලයක් තියෙන ආසන්න පෘථිවි වස්තුන් NEOS වලින් 90කට වැඩිය නිරීක්ෂණය කිරීම. ගැටුමක් තහවුරු වුණොත් ඔවුන් ප්‍රධාන උපාය මාර්ග දෙකක් පාවිච්චි කරනවා. පළමුවෙන්න ගතික බලපෑම් තාක්ෂණය කයිනෙටික් ඉම්පැක්ට් ටෙක්නික්. අභ්‍යවකාශයානයකින් NEO එකට පහර දීලා එහි ගමන් මග මදක් වෙනස් කිරීම. දෙවැන්න විශාල වස්තුන් සඳහා න්‍යෂ්ටික පිපිරවීම. ග්‍රහකයට ආසන්නම න්‍යෂ්ටික උපකරණයක් පුපුරවා හැරීමෙන් එහි මතුපිට වාෂ්පකර පරාවර්තන බලයක් ජනනය කිරීම. මෙය වඳවී යාමේ තර්ජනයක් වැළැක්වීමට ඇති අවසන් පියවරයි. 5. මූල්‍ය වෙළඳපොළ බිඳ වැටීම. ඔපරේෂන් ගෝල්ඩ්ෆින්ගර්. දේශීය හෝ ගෝලීය මූල්‍ය වෙළඳපොළවල් කඩා වැටීමෙන් ඇතිවන තර්ජනය න්‍යෂ්ටික ප්‍රහාරයකට සමානවම අස්ථාවරයි. ඔපරේෂන් ගෝල්ඩ්ෆින්ගර් කියන නම නිල නොවුනත් මේ භාණ්ඩාගාරය ෆෙඩරල් සංචිතය සහ සුරකුම්පත් කොමිසම අතර ඇති සාකච්ඡා පිළිබිම කරනවා. ඔවුන්ගේ සැලසුමේ හරය වන්නේ අත්‍යවශ්‍ය ගනුදෙනු පද්ධති ඉක්මනින් ක්‍රියාත්මක කිරීමයි. වාණිජ්‍ය සම්පූර්ණ කැටිගැසීමක් වළක්වා ගැනීම මෙහි අරමුණයි. මෙහි ඇති ප්‍රධානම දේ නම් රජයේ හදිසි මැදිහත්වීමේ බලතල. ෆෙඩරල් සංචිතයට හැකි වෙනවා වෙළඳපොළට විශාව වශයෙන් ප්‍රාග්ධනය එන්නත් කරන්න හෝ බිඳවැටුණු ආයතනවලට පිටුබල දෙන්න. මේ අතිවිශේෂ පියවරයන් විශ්වාසයේ ස්ථාවර කිරීමට සහ සමාජ නොසන්සුන්තාව වළක්වා ගැනීමට උපකාරී වෙනවා. 4. සුපිරි ගිනිකන්දක් පුපුරා යාම. යෙලෝස්ටෝන් සුපර්වොල්කැනෝ. යෙලෝස්ටෝන් සුපිරි ගිනිකන්ද යෙලෝස්ටෝන් සුපර්වොල්කැනෝ පුපුරා යාමේ අවදානම ගණිතමය වශයෙන් ඉතා අඩු වුණත් එහි විභව විනාශය ගැන සැලසම් කිරීම අත්‍යවශ්‍යයි. පළමු අධීරයේදී භූකම්පන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරලා උපරිම අනතුරු ඇඟවීමක් ලබා දීමට සැලසුම් කරලා තිනවා. මේක පුපුරලා ගියොත් ඇමරිකාවේ බටහිර ප්‍රදේශයේ පුරාම අලුතට්ටුවකින් වැසී යනවා. භෝග විනාශ වෙනවා, ගුවන් ගමන් නවතිනවා, ජලය අපිරිසිදු වෙනවා. ෆෙමාහි ප්‍රතිසාධන සැලස්මට මහද්වීප පරිමාණීය සැපයුම් ඇතුළත් අලු ඉවත් කිරීම, ශ්වසන උපකරණ බෙදා හැරීම සහ අලුරහිත ආහාර සහ ජල සැපයුම් දාම පිහිටුවීම. තවද අලු සහ සල්ෆර් ඩයොක්සයිඩ් නිසා ඇතිවිය හැකි ගිනිකඳු ශීත කාලයක් සඳහා පවා ඔවුන් සූදානම්. 3. දරුණු විද්‍යුත් චුම්බක ස්පන්දන EMP ප්‍රහාර සැලැස්ම. ඉහළ උන්නතාංශයක න්‍යෂ්ටික පිපිරීමක් HEMP හෝ දරුණු සූර්ය කුණාටුවක් නිසා ඇතිවන විද්‍යුත් චුම්බක ස්පන්දන ඒමත් EMP මගින් ආරක්ෂා නොකළ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්ෂණිකව අක්‍රිය කර විදුලි බල පද්ධතිය බිඳ දෙමිය හැකි. ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව DHS මේ තත්ත්වයට මුහුණ දීමට EMP ඔරුතු දීමේ උපාය මාර්ගය මෙහෙවනවා. විශේෂයෙන්ම ඉහළ වෝල්ටීයතා ට්‍රාන්ස්ෆෝමර් වැනි ප්‍රධාන වත්කම් ඝන ඒමත් හාඩන් කිරීම මෙහිදී සිදු කරනවා. EMP එකකින් ප්‍රධාන පද්ධති අක්‍රිය වුවහොත් හමුදාවේ සැලසුම වන CEMP 361 මගින් ආරක්ෂිත ක්ෂුද්‍ර ජාල සහ කල්තියා සූදානම් කළ EMP ආරක්ෂිත උපකරණ ක්‍රියාත්මක කරනවා. මේවායින් ප්‍රධාන හමුදා කඳවුරු සහ රාජ්‍ය ස්ථානවලට අනදීම, පාලනය සහ සංවිධානය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. සම්පූර්ණ ප්‍රතිසාධනයට මාස හෝ අවුරුදු ගත වුවත් නාගරික මධ්‍යස්ථානවලට සීමිත බලය ප්‍රතිෂ්ඨාපනය කිරීම සිවිල් ප්‍රතිසාධන ප්‍රයත්නවල ආරමුණයි. 2. ආයතනවල මෙහියුම් අඛණ්ඩ පැවැත්මේ වැඩසටහන. ජාතික COG සැලසුම් වලට අමතරව COP වැඩසටහන සාධක කරන්නේ යුක්තිය, භාණ්ඩාගාරය සහ සෞඛ්‍ය වැනි තනි ෆෙඩරල් ආයතනවලට හදිසි අවස්ථාවලදී ඔවුන්ගේ අත්‍යවශ්‍ය කර්තව්‍යයන් දිගටම කරගෙන යා හැකි බවයි. සෑම ආයතනයක්ම මෙහෙවරට අත්‍යවශ්‍ය කාර්යයන් MEF අර්ථ දැක්විය යුතුයි. එහෙනම් සමාජ ආරක්ෂණ චෙක්පට් නිකුත් කිරීම හෝ රෝග පැතිරීම නිරීක්ෂණය කිරීම වැනි ප්‍රධාන මෙහියුම් ඕනෑම MEF එකක් වැසනයකින් පසුව පෑ 12ක් ඇතුළත ක්‍රියාත්මක කළ හැකි විය යුතු අතර දින 30ක් දක්වා පවත්වාගත හැකි විය යුතුයි. මේ ආයතනවල විකල්ප පහසුකම් සූදානම් කර ඇති අතර අත්‍යවශ්‍ය පිරිස් දත්ත සහ පද්ධති ආරක්ෂා කර ගැනීමට දැනුම් නොදුන් අභ්‍යාස පවා සිදු කරනවා. 1. න්‍යෂ්ටික විධාන පද්ධතිය ආරක්ෂා කිරීමේ මෙහෙයුම් NC3. සැලසුම්වල උච්චතම අවස්ථාව තමයි ජාතික හදිසි අවස්ථාවකදී විශේෂයෙන්ම න්‍යෂ්ටික ප්‍රහාරයකින් පස්සේ
ඇමරිකාවේ න්‍යෂ්ටික විධාන සහ පාලන පද්ධතිය NC3 ආරක්ෂා කිරීමේ ප්‍රොටෝකෝලය. ජනාධිපතිවරයාගේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාවට බාධා ඇතිවීම මෙයින් වළක්වනවා. මේ සැලසුම පදනම් වෙන්නේ සංනිවේදනයට සඳහා වන ස්තර කිහිපයක උපස්ථ ක්‍රමවේදයක් මතයි. ගුවන් හමුදාව, නාවික හමුදාව සහ යුද හමුදාව විසින් න්‍යෂ්ටික ප්‍රහාරවලට සහ EMP බලපෑම්වලට ඔරොත්තු දෙන පරිදි ඉංජිනේරුමේ වශයෙන් නිර්මාණය කරන ලද ගුවන් විදුලි, චන්ද්‍රිකා සහ ගුවන් රිලේ පද්ධති නඩට්ටු කරනවා. මෙහි ප්‍රධාන අංගය තමයි ගුවන්ගත අණදෙන මධ්‍යස්ථානය. එනම් බෝයිං E4B නයිට් වොච් ගුවන් යානය. විනාශයේ ගුවන් යානය ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන මේ යානයට EMP පිපිරීම් වලට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒ වගේම ගුවන් තෙල් පිරවීමෙන් දින ගණනාවක් වාතයේ රැඳී සිටීමට හැකි බැවින් බිම් මධ්‍යස්ථාන විනාශ වුවත් අණදීමේ අඛණ්ඩත්වය සහතික කරනවා.